හරි. දැන් අපි කලින් වීඩියෝ එක බලලා ඊළඟට මේක බලන්න. මේක අපි කතා කරන්නේ භාග දෙකක් එකතු කරන්න. හරිද? ඔන්න අපි යමු භාග දෙකක් එකතු කරන්න. භාගයක් තියෙනවා මෙතන 3න් 1 ධන 4න් 2. හරිද? කොහොමද එකතු කරන්නේ? ගහ ගන්න ඉර. හරිද? යට දෙන්න එකතු කරාම 7යි උඩ දෙන්න එකතු කරාම 3යි. හරිද? මාර ලේසියිනේ. මෙහෙමද? නෑ. මෙහෙම භාග එකතු කරන්න බෑ. හරිද? මෙහෙම නෙමෙයි භාග එකතු කරන්නේ. ඇත්තටම මම භාග එකතු කරන විදිය, ඒ කියන්නේ භාගයක් එකතු වෙද්දි මොකද්ද වෙන්නේ කියන එක වන්තිදී කියනවා. දැන් මම ඔයාලට දැනට භාග එකතු කරලා විතරක් පෙන්නන්නම්. හරිද? මට ඕනේ දැන් කොහොමද පාඩමටක් ගාලා කව කරගන්න එපේ. භාග දෙකක් එකතු කරද්දී අපි කරන්නේ මෙන්න මෙහෙමයි. දැන් හිතන්නකෝ අපි ඊයම 3න් 1 ධන 4න් 2 ගත්තයි කියලා. මේ වගේ භාග අපිට එකතු කරන්න බෑ. භාග එකතු කරන්න නම් යට සමාන වෙන්නම ඕනේ. මෙයාගේ යටයි මෙයාගේ යටයි සමාන වෙන්න ඕනේ. දැන් මේ දෙන්නගේ යට සමාන නෑනේ. එහෙනම් මේ දෙන්න එකතු කරන්න බෑ. අපි එහෙනම් ලියලා බලමුකෝ මේ යට සමාන දෙන්නේ. ඔන්න තියෙනවා ඉස්ලාම. ඔන්න 5න් 1 ධන 5න් 2. මෙන්න මේ දෙන්නගේ යට සමානයි. එහෙනම් අපිට මේ දෙන්නව එකතු කරන්න පුළුවන්. මොකක්ද වෙන්නේ? යට සමානයි නම් ඒ යට ඉන්න එක්කෙනා ඒ විදිහටම ලියා ගන්නවා. යට සමානයි නම් එයා ඒ විදිහටම ලියනවා. උඩ දෙන්නව එකතු කරලා ලියනවා. හරිද? භාග එකතු කරන්න නම් යට සමාන කරගන්නම ඕනේ. ඔන්න තියෙන තව ගානක් බලමු මේක. තුනෙන් 1 ධන 6න් 1. දැන් අපිට එහෙනම් මේ දෙක එකතු කරන්න පුළුවන්ද? බෑ. යට සමාන නැහැනේ. හැබැයි අපි තුල්ලේ භාග පාඩම ඉගෙන ගත්තා නේද? අපිට පුළුවන් මෙන්න මේ භාගය යට සමාන කරගන්න. තුල්ලේ භාග වලින් පුළුවන් එකම වගේ එකම විශාලත්වයේ තියෙන භාගයක් අපිට ලියා ගන්න පුළුවන් තුල්ලේ භාග පාවිච්චි කරලා. කොහොමද? දැන් යට සමාන කරගන්න ඕනේ. අපිට ಗುಣ කරලා බෙදලා දෙකෙන්ම පුළුවන්. සාමාන්‍යයෙන් මම මේක ඉක්මනට කරා යන නිසා මම ಗುಣ කිරීම විතරක් යන්න දැනට. මට පුළුවන් මේ යට ඉන්න 3 6ක් කරගන්න. කොහොමද? මෙයාව ಗುಣ කරනවා දෙකෙන්. තුල්ලේ භාගනේ. මොකද්ද? යට ඉන්න එක්කෙනාව ಗುಣ කරගන්නවා දෙකෙන්. හරිද? එහෙනම් මතකයිනේ උඩත් අනිවාර්යෙන් ಗುಣ කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේක යන්නට හදන් යන්න. පන්තියේ ළමයි පැත්තට හදන් යනවා. වැරදි නෑ. හරි. හැබැයි ඔයාලට පැටලලා වෙන්න පුළුවන්. පුරුදු වුණාට පස්සේ හරි. දැන් මෙතන යටට එනවා 6 උඩට එනවා 2 ධන 6න් 1යි. දැන් යට සමානයි. හරිද? ගහ ගන්නවා ඉර. දානවා යටට 6 උඩ දෙන්නව එකතු කරනවා 3යි. 6න් 3යි. තේරුණාද? බලමු අපි මෙන්න මේ වගේ ගාන 4න් 1 ධන 3න් 1. දැන් අර කලින් වගේ එකක් විතරක් වෙනස් කරලා පුළුවන් දෙයට සමාන කරගන්න. ඔන්න දැන් බෑ. දැන් මොකෝ කරන්නේ? ඔයාලා ඉගෙනගෙන ඇති කුඩා පොදු ගුණාකාරය. ඒක මේ ඉගෙන ගත්තා නම් හරි. දැනට ඒක ඉගෙන ගන්න නැත්නම් කමන්නේ. අපි ලේසි විදියකට යමු දැනට. දැනට මොකද්ද කරන්නේ? මේ පැත්තේ යට ඉන්න එක්කලා ඉන්නනේ මෙයා. මෙන්න මෙයාගෙන් මෙහි උඩයි යටයි දෙකම ගුණ කරනවා. තේරුණා? මේ පැත්තේ යට එක්කෙනාගෙන් මෙහි උඩයි යටයි දෙකම ගුණ කරනවා. හරිද? ඊට පස්සේ මේ පැත්තේ එක්කෙනාගෙන් මේ පැත්තේ යට එක්කෙනාගෙන් මෙහි උඩයි යටයි දෙකම ගුණ කරනවා. තුනනේ තියෙනවා. තේරුණාද? මේ පැත්තේ යට එක්කෙනාගෙන් මෙහි උඩයි යටයි ගුණ කරනවා. මේ පැත්තේ එක්කෙනාගෙන් මෙහි උඩයි යටයි ගුණ කරනවා. හරි. කරලා බලමුකෝ. තිබ්බේ මොකද්ද? 3න් 1 ධන 4න් 1. ඒ කියන්නේ මෙහි ගුණ වෙන්නේ 3න්. මෙහෙත් 3න්. මෙහි ගුණ වෙන්නේ 4න්. මෙහෙත් 4න්. තේරුණාද? මෙතන එනවා යටට 12 උඩට 4යි. කරක් 4 4යි. ධන 3 වරක් 4 12යි. උඩට 3යි. අන්න යට සමානයි. තේරුණාද? එහෙනම් දානවා යටට 12
උඩ එකතු කරාම 7යි 12න් 7යි කැත වුණා. තේරුණාද? අපි තව එක ගානක් අදමු. 8න් 5 ධන 7න් 3. හොඳට මතක තියාගන්න චක්‍රේ නැතුව මේව ඉගෙන ගන්න බෑ. හරි. දැන් මේකෙත් අපිට එකක් විතරක් වෙනස් කරලා යට සමාන කරගන්න බෑ. යට සමානත් නැහැ. මොකද්ද කරන්නේ? මේ පැත්ත ಗುಣ කරනවා 8න්. මේ පැත්ත ಗುಣ කරනවා 7න්. අපි යටට හදමු. මොකද පැත්තට හදන්න පුළුවන්. පැටලෙ වෙන්න පුළුවන් උනාලට. පළවෙනි එකෙන් එනවා යටට 7 වරක් 8 56යි. sorry. උඩට එනවා 7 වරක් 5 35යි. මෙතන 7 වරක් 8 යටට 56යි. උඩට 3 වරක් 8 24යි. යට දෙන්න ඒ විදිහටම දානවා 56. උඩ දෙන්න එකතු කරාම එනවා 59. උත්තරේ හරි. උත්තරේ හරිද? මේ හැබැයි ඇවිල්ලා තියෙන්නේ නම් විෂම භාගයක් නේද? පුළුවන් අය මෙතන දාන්නකෝ අන්තිමට මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් කළා උත්තරේ. හරි. ඔන්න දැන් මම යන්න හදන්නේ මෙන්න මේව දෙකක් යන්න බලමු. 3යි 5න් එකට එකතු කරන්නලෝ 2න් එකක්. දැන් කොහොම එකතු කරන්නේ? මෙයා භාගයක්, මෙයා මිශ්‍ර සංඛ්‍යාව. මොකක්ද කරන්නේ? මතක තියාගන්න හොඳට මොකක් හරි භාගයක ಗುಣ කිරීම, බෙදීම, එකතු කිරීම, අඩු කිරීම මොකක් හරි තියෙන එක පළවෙනි නීති තමයි විෂම මේ මිශ්‍ර සංඛ්‍යා තියෙනවා නම් එයාලව විෂම භාගයක් කරගන්න ඕනේ. පළවෙනි නීතිය මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරගන්න. එහෙනම් කොහමද? මෙයාගේ යටට එනම 5 5 වරක් 3 15යි උඩ 1යි 16යි. ධන 2න් 1යි. තේරුණාද? යට සමාන කරගන්න තියෙනවා. යට සමාන කරන්න කොහමද? මේ පැත්ත ගුණ කරනවා 2න්. මේ පැත්තත් එහෙනම් 2න්. මෙයා 5න්. මෙයාත් 5න්. මෙතන එනවා 10න් 32. එකතු කිරීම 10න් 5. එකතු කරාට පස්සේ එනවා 10න් 37. මෙයාව අපිට පුළුවන් ලියන්න 37 බෙදීම 10. 3ට 10ව නෑ. 34 10වත් 3යි. 3 වරක් 10 30යි. ඉතිරි වෙනවා 7. යට එක්කෙනා ඒ විදිහටම යටින් ලියනවා. ඉතිරි වෙච්ච ගාන උඩින් ලියනවා. උඩට ආපු ගාන ඉස්සරහින් ලියනවා. තේරුණාද? ඔන්න අපි යමු මිශ්‍ර සංඛ්‍යා දෙකක් එකතු කරා. 4යි 3න් 1 ධන. එතන මේ පොඩ්ඩක් මේ එක ලියද්දී පෙන් එක යනවා 1 ධන 4යි 3න් 1 ධන 5යි 4න් 2. මොකක්ද අපි පළවෙනි නීතිය? මිශ්‍ර සංඛ්‍යා තියනවා නම් එයාලා විෂම භාග කරගන්න ඕනේ. මෙයා කරගත හැකි 3න් 13. මෙයා 4න් 22. යට සමාන කරගන්න මෙයා ගුණ කරනවා 4න්. එහෙනම් මෙයාත් 4න් ගුණ වෙනවා. මෙයා ගුණ කරනවා 3න්. එහෙනම් මෙයාත් 3න් ගුණ වෙනවා. මෙතන යට 12යි. උඩ 52යි. හරිද? මෙතන යට 12යි. උඩට එනවා 66. කීයද? යට සමාන. එහෙනම් 12න් 66යි 52 එකතු කරාම 8යි මෙතන 1. දැන් මම භාග මේ ගුණ කරද්දී ඔයාලට කියන්නම් අර උඩ යටයි කැපෙන ඒවා දැන් මොවල්ට ඕනේ නැහැ. හරිද? තාම එකතු කිරීම කරන්නේ. දැන් එකතු කිරීම හරිද? අපි ගියා ඔන්න මුලින්ම හරය සමාන දෙන්නෙක් එකතු කරගත්තා. හරය අසමානයි එකතු කරා. ඊට පස්සේ මිශ්‍ර සංඛ්‍යාවයි නිකම් භාගයක එකතු කරා. මිශ්‍ර සංඛ්‍යා දෙකකුත් එකතු කරා. භාග එකතු කිරීම හරි. හරිද? දැන් යමු භාග අඩු කිරීමට. භාග අඩු කිරීම. භාග අඩු කිරීම කියලා ලොකු දෙයක් නැහැ. ඒකෙත් අරකමයි නීතිය. යට දෙන්න සමාන වෙන්න ඕනේ. නැත්තම්
නැත්තම් අපිට බැහැ භාග අඩු කරන්න. මේ දෙන්නගේ නම් සමානයි. එහෙනම් උත්තරේ යටෙන් 4ක්. යට සමානයිනේ. ඔන්න දැන් තියෙනවා 12න් 9 අඩු කිරීම 3න් 1 යට සමානද? නෑ. මොකද්ද අපිට පුළුවන් මේ යට තියෙන 3 12ක් කරන්නනේ. යට ගුණ කරනවා 4න්. එහෙනම් මෙතනත් 4න්. මෙතන 12න් 9යි. මෙතන අඩු කිරීම 12න් 4යි. උත්තරේ යට 12 ඒ විදිහටම ලියනවා සමාන නිසා 9න් 4යි මගේ එක වගේනේ. කමන්නේ. මෙතින් 4 9න් 4ක් අඩු කරාම උත්තරේ 5යි. තේරුණාද? මේ අඩු කිරීම මේක අඩු කිරීම කියන්නේ එකතු කිරීම නීති ටිකමයි. හොඳේ. කිසි වෙනසක් නැහැ. මේ ඉස්සරහට මම කියා දෙන්නම් ඔය පොඩ්ඩක් පිටිපස්සේ කියන ලොකු නෝතින් පොඩි වෙනසක් තියෙනවා. දැනට ඒකමයි කියලා හිතන් යමුකෝ. ඔන්න දිනා මිශ්‍ර සංඛ්‍යා දෙකත් අපි අඩු කරමුකෝ. 13න් 4න් 3න් අඩු කරන්නකෝ 5න් 2න් 1. පළවෙනි නීතිය මතකයිනේ ඔයාලට. මොකද්ද පළවෙනි නීතිය? මිශ්‍ර සංඛ්‍යා තියෙනවා නම් එයාලව විෂම භාග කරගන්න ඕනේ. මෙයා කරද යට එක්කෙනා යටමයි. 4 වරක් 3 4 වරක් 13 52යි 52යි 3යි 55යි. අඩු කිරීම යට එක්කෙනා යටමයි. උඩට දෙවරක් 10 දෙවරක් 5 10යි 10යි 11යි. යට සමාන නැහැ. සමාන කරගන්න මේ පැත්ත දෙකෙන් ගුණ කරා නම් ඇතිනේ. 4න් 55 අඩු කිරීම 4න් 22 කීයද? දැන් යට සමානයි. 55න් 22ක් අඩු කරාම ලස්සනට උත්තරේ එනවා 33යි කියලා. විෂම භාගයක් ඇවිල්ලා තියෙනවා. 33 බෙදීම 4. කොහොමද දැන් අපි මෙයාව යමුකෝ අපි මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න විෂම භාගයක් නෙවෙයිලාද? 3ට 4 ඒව නෑ 3ට 4 ඒව නෑ 32ට 8යි 8 වරක් 4 32යි ඉතිරි 1යි. යට එක්කෙනා ඉදිරියම යටින් ලියා ගන්නවා. ඉතිරි වෙච්ච ගාන උඩින් දානවා. උඩ දාපු එක්කෙනා ඉස්සර. ඔන්න ඔච්චරයි. භාග එකතු කිරීමයි අඩු කිරීමයි මේ වීඩියෝ එකෙන් අපි ඉවර කරලා තියෙනවා. ඔයාලා පන්ති එනකොට මෙන්න මේ ගණන් 6 හදන් එන්න ඕනේ. දෙක 3 මේ 3 හදන්නකො 13න් 4 5යි 11න් 2 මේ 11 මගේ වඩක් අකුරු දන්නේ නැද්ද? මේ තියෙන්නේ එකතු කිරීම ටික. මේ තියෙන්නේ අඩු කිරීම. 5යි 3න් 2 අඩු කිරීම 1යි 3න් 2 නෑ 1යි 3න් 1 දාමු අපි. 1යි 3න් 1 හොඳේ 5 මේක 4යි 8න් 6 අඩු කිරීම 3යි 2න් 1 මේක දාමු. මේක දාමු 13යි 15න් 9 අඩු කිරීම 5න් 1. ඔය ගණන් ටික හදලා තියෙන්න ඕනේ පන්ති යනකොට. හරිද? දැන් ඔයාලා පන්තිට අලුතෙන් ආපු නිසා තමයි මම මේක ආයෙ උගන්වන්නේ. භාග පාඩම අනිවාර්යයි. භාග නැතුව ඔයාලට ඉස්සර දෙන ගණන් මුකුත් හදන්න බෑ. මේ මම කරගෙන යන්නේ වීජ ප්‍රකාශන පාඩම පටන් ගත්ත ගිය සතියේ භාග පාඩම බැලුව බෑ. හරිද? ඒ මදිවට දැන් ඔයාලට මම ඒ ASCII සදි සංඛ්‍යාත් ඉගෙනුවා. මං ඉස්සරහට ඔයාලට අර ෆවුන්ඩේෂන් එකක් විදියට ඕන පාඩමකට කලින් ඔන්ලයින් අරගෙන ඕන කැලේ කලින් කරලා ඉවර කරනවා. නැත්නම් පන්තිය උගන්වන්නට වෙලාව මදි වෙනවා. හරි. මේ දීපු ගණන් 6 මෙතන 6 හදාගන්න එන්න ඕනේ ලබන සතිය එනකොට. හරිද? අපි ඊළඟට භාග ගුණ කිරීම වීඩියෝ එකෙන් හම්බ වෙමු.